සතුටින් ඇති කියලා මම හිතනවා. ඉතින් වෙනදා විදිහටම අදත් මම ඔයාලට වීඩියෝ එකක් ගෙනාවා. ඒ මේ වීඩියෝ එක ගෙන්නන්න ටිකක් මට කරදර වුණා. ඉතින් අද මම ඔයාලට ගෙනපු වීඩියෝ එක තමයි මගේ ප්‍රෙග්නන්සි එකෙන් පස්සේ මගේ මූණේ ගොඩාක් පිම්පල්ස් ආවා. දැන් නම් ඇත්තටම නැහැ. මම ඒවට පස්සේ ගොඩාක් සත්කාර කළා. නමුත් මට ලොකු ප්‍රතිඵලයක් ගෙනල්ලා දුන්නේ නැහැ. පස්සේ මගේ බජට් එකට හරියන විදිහේ පුංචි ක්‍රීම් එකක් ලැබුණා මට. ඒක ඇත්තටම මගේ මූණට හරිය ගියා. පිම්පල්ස් තිබුණ කැලල් පවා ඇත්තටම අඩු වුණා. ඉතින් පිම්පල්ස් ඇවිල්ලා දුක් විඳින ඔයාලට මේක වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් අපි වැඩි කතා බහක් නැතුව අපි යමු වීඩියෝ එකට. මේ ක්‍රීම් එක තමයි ආයුෂ් බ්‍රෑන්ඩ් එකේ එන ඇන්ටි මාර්ක් ඇන් ඔයිල් කන්ට්‍රෝල් ෆේස් ක්‍රීම් එක. ඉතින් මම මේක මුලින්ම පාවිච්චි කළේ මේක ගැන ලොකුවට දැනුමක් ඇතුව නෙවෙයි. නමුත් කියන්න සතුටුයි මම මේක දැන් මාස 3ක් විතර යූස් කරනවා. නමුත් මට දැන් සති 2ක් 3ක් විතර පාවිච්චි කරනකොට මටම මගේ ෆේස් එකේ වෙනස තේරුණා. අපි සාමාන්‍යයෙන් ගොඩක් අය මේ ක්‍රීම් එකක් පාවිච්චි කරන්නේ ගොඩාක් සුදු වෙන්න කියලා හිතාගෙන. නමුත් මේ ක්‍රීම් එක පාවිච්චි කරනවා නම් ඇත්තට මේකට සුදු වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට yellow skin එකක් එනවා. ඒක ඉක්මනින් නෙවෙයි මාස 2ක් 3ක් වැනි කාලයක් තුල. වැදගත්ම දේ තමයි මේ ක්‍රීම් එක චුට්ටක්වත් ඔයිල් ගතියක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය සමක් තියෙන අයටත් වැඩි ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට මම රෙකමන්ඩ් කරනවා මේ ක්‍රීම් එක පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ මොනේ තියෙන ඔයිල් ගතිය ඇත්තටම ලොකු වෙනසක් වෙලා අඩු වෙලා නැකිලා යනවා. මේ ක්‍රීම් එකේ ඉන්ග්‍රීඩියන්ට්ස් විදිහට කස්තුරි කහ සහ කුංකුම ආදී තෛලය අඩංගුයි. ඉතින් කස්තුරි කහ කියන්නේ ඈත අතීතයේ ඉඳලම මුහුණේ ආලේප කරන්න පුළුවන් ස්වභාවික සත්කාරයක්. එයින් අපේ මුහුණට ගොඩක් පෝෂණය ලබා දෙන අතරම මුහුණේ තියෙන අඳුරු ගතියද අවම කරයි.